හලෝ යාළුවනේ ඉතින් කොහොමද ඔයාලට හැමෝම පරිස්සමින් ඉන්නව නේද? එහෙනම් එන්න අද මාත් එක්ක දවස ගෙවන හැටි කොහොමද කියලා බලමු. ඉතින් අද මං දවස පටන් ගත්තේ මෙන්න මෙහෙම. මුලින්ම මං හැමදාමත් වගේ උදෙන්ම වතුර වීදුරුවක් බොනවා. ඊට පස්සේ මං පහන තියලා බුදුන් වැඳලා වගේ දවස පටන් ගන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට දවස පටන් අරගෙන ඊළඟටම මගේ කිරි එකක් බීලා ෆේස් කෙයා හෙයා කෙයා රූටින් එකකුත් කරලා ඊළඟට උදේට කන්න තමයි ලෑස්ති වෙන්නේ. අද අම්මා මුංගට කිරිබත් තමයි හදලා තිබ්බේ. ඉතින් අතරම මං ඒව කරන්න හරිම ආසයි. ඉතින් ඔන්න ඔහම කාලා ඉවර වෙලා මෙයා තමයි අපේ හුරතලා ගෙදර. එයාගේ නම කුංගී. ඉතින් අපි දෙන්න පොඩ්ඩක් වටපිට බල හිටියා. මොකද මේ දවස් ටිකේ ගොඩාක් වහිනවා. ඉතින් එළියට බහින්න හිතෙන්නවත් නැහැ. ඒ තරමටම වැස්ස. මේ වෙලාවේ චුට්ටක් වහින ගමන් තමයි තිබුණේ. හැබැයි එහෙමයි කියලා අද දවසේ නිකම්ම යන්න දෙන්න බෑ. ඉතින් මේ වෙලාවේ උදේ කාලා ඉවර වෙලා මම මගේ කොලජන් එක ගත්තා. අය චුට්ටක් හුරතලෙන්න මෙන්න මෙයා ගාවට ගියා. දැක්කහම මට ඉන්න හිතෙන්නම නෑ. අල්ල චොප්ප කරන්නම හිතෙන්නේ. ඕගොල්ලන්ටත් ඉන්නවද එහෙම හුරතලෙක්? ඇත්තටම මෙයාව මට හම්බුනේ පාරේ ඉඳලා. ගොඩක් චූටි කාලෙදි තමයි මෙයාව අපි ගෙදරට ගෙනාවේ. ඉතින් ඔන්න ඔහොම සීතලේ චුට්ටක් නාගන්න කියලා ආවා. මොකද මම හෙයා කෙයා රුටින් එකක් කරපු නිසා අනිවාර්යෙන්ම මම නාන්න ඕනි. ඒ නිසා වැස්සයි සීතලයි පැත්තකින් තියලා නාලා දැන් මේ චුට්ටක් එළියට යන්න කියලා තමයි ලෑස්ති වෙලා එළියට බහිද්දිත් ගොඩක් වැස්ස. ඉතින් අපි ආවේ චූටි බඩු ටිකක් අරගෙන යන්න කීල්ස් එකට. මොකද මට හිතුණා මේ වැස්සත් එක්ක අද රාත්‍ර මොනවා හරි ස්පෙෂල් දෙයක් කන්න තිබුණා නම් හොඳයි කියලා. ඔයාලටත් ඒ වගේ පිස්සු අදහස් වෙනවද? එනවනම් කමෙන්ට් එකක් දාගෙන යන්න බලන්න. මම වගේ ඔයගොල්ලන්ටත් මේ වැස්ස දවසට එක කෑම ಜಾති හදලා try කරලා බලන්න හිතන. ඉතින් කතාවෙන් කතාව අපි බඩු ටිකත් අරගෙන සීතල වැස්සේ හවසට තේ එකක් බොන ගමන් කන්න ඩෝනට්ස් ටිකකුත් අරගත්තා. ළමයි ඒක නෙමෙයි. ඔයාලට හිතෙන්නේ නැත්නම් මේ කීල්ස් එකේ ඩෝනට් එකේ මැද්දටත් තව අයිසින් ලේ එකක් ආවනම් හොඳයි කියලා. මට නම් හිතෙනවා එහෙම අයිසින් ලේ එකක් ආවනම් ඒ ඩෝනට් ටික තවත් රස වෙයි කියලා. ඔයාලගේ අදහසත් කියාගෙන යන්න බලන්න. ඉතින් දැන් මේ හවස හදන කෑමට චිකන් ගන්න තමයි අපි ආවේ මෙතනට. ඊට පස්සේ අක්කයි මමයි වටයක් කැරකිලා හවසට තවමනා හරි කන්න ගන්නවද කියලා බල නූඩල්ස් එකක් ගන්න තමයි මේ ගියේ. ඇත්තටම මම මේ කප් එක අතට ගත්තට අන්තිමට ගෙදර ගෙනාව ඒක නෙවෙයි ළමයි. ඉතින් ළමයි ඔය ඉන්නේ අපේ අක්කා. එයාව hina වෙවි කියන්නේ මට ආ වීඩියෝ එකට ගන්න එපා කියලා. මොකද එයාගේ කලින් දවසේ ඇයට සතෙක් ගිහිල්ලා ඇය චූටි වෙලා හින්දා. ඇත්තටම මට මේ අයිස්ක්‍රීම් එක ගොඩ දවසකින් ඉඳන් try කරන්න බැරුව ගියා. ඒකත් හම්බෙච්ච වෙලාවේ අරගත්තා. වැස්ස කියලා බැලුවේ නෑ. ඉතින් දැන් මම මේ වීඩියෝ එකේ කියන්නේ කලින් කීල්ස් එකේ මේකට ලොකු ඔෆර් එකක් තිබුණා. ඒක අද නෑනේ කියලා තමයි ඔය කියන්නේ. එහෙම තමයි. ඉතින් හැමදාම ඔෆර්ස් දෙන්න බෑනේ. ඒ වුණාට ළමයි ඇත්තටම කීල්ස් එකේ ගොඩක් හොඳ ඔෆර්ස් දානවා නේද? හරි ඇති. දැන් ඔබ දුව කිව්වා එන්න ආයෙත් යමු අපි ගෙදරට. ගෙදරට එනකොට නම් ගොඩාක් වැස්ස. මේ බලන්නකෝ අපි එනකොටත් හොඳටම වැස්ස තිබුණා. ඉතින් මේවා තමයි අපි අරගත්තේ. ඇත්තටම අද ලොකු බඩු ගොඩක් ගන්න නෙමෙයි කියේ. මේ රෑට හදන කෑමට ඕන කරන පොඩි බඩු චුට්ටක් ගන්න. ඉතින් ඔය ඒවා තමයි මම දැන් ඔය පෙන්නන්නේ ඕගොල්ලන්ට. ඊට පස්සේ අපි නූඩල්ස් පැකට් 3ක් අරගත්තා. මොකද මට අර කප් එකේ හදන එක නිකන් ප්ලාස්ටික් රහක් වගේ එනවා. හරි. අපි දැන් යමු රාට කෑම එක හදාගන්න. ඉතින් කහබත් එකක් තමයි හදන්නේ. මේ විදිහට හාල් ටික හොදගෙන කහබත් එක ටෙම්පරාදු කරගන්න ඕන වෙනවා. ඊළඟට අපිට කරපිංචා, ලූණු, සුදු ලූණු, කුරුදු පොතු, එනසල්, කරාඹු නැටි. මීට අමතරව කැමති කුළු බඩුවක් තියෙනවා නම් පාවිච්චි කරන්නත් පුළුවන්. ඊට පස්සේ ලූණු, සුදු ලූණු සුද්ධ කරගෙන අපි ඒක හීනියට කපා ගන්න ඕනේ. ඊට පස්සේ කුරුදු පොතු, කරාඹු නැටි, එනසල් අපි හොඳට තලා ගන්නවා.
පස්සේ දැන් අපි තෙම්පරාදුව ලෑස්ති කරගන්න ඕනේ. තාජියක් ලිපේ තියලා තෙල් රත් වීගෙන එනකොට ලුණු, සුදු ලුණු, කරපිංචා අපි තලාගත්තු කුළුබඩු ටික එකතු කරලා රන්වන් පාට වෙනකම් බැදගන්න තමයි ඕනේ මේ ටික දැන් ඉතින් මේක හදන අතරතුරේ අපේ අක්කා එහා පැත්තේ ඉඳගෙන අපි දෙන්නට කන නූඩ්ල්ස් එකත් හදන ගමන් තමයි ඉන්නේ. හරි දැන් ආයෙත් පාඩමට. ඉතින් ඔන්න ඔය විදිහට අපි මුලින් හොදගත්තු හාල් ටික රයිස් කුකර් එකට දාලා බටර් අපි ටෙම්පරාදු කරගත්තු ටෙම්පරාදුව උණු වතුර ලුණු කහ එකතු කරනවා. අද මම මේක හදන්නේ කිරි දාලා නෙමෙයි. ඉතින් කැමති කෙනෙක්ට කිරිත් එකතු කරන්න පුළුවන්. ඉතින් හාල් එක ලිපේ තියලා දැන් මම අක්කා හදපු නූඩ්ල්ස් එකේ රස බලන ගමන් තමයි ඉන්නේ. ඊට පස්සේ ෂේප් එකේ ඉතින් හොරෙන් මේ අයිස් එකත් කෑවා. ඇත්තටම මේක මාරම රසයි ළමයි. හරි ආයෙත් පාඩමට. දැන් ඉතින් මම අලි ටිකක් ටෙම්පරාදු කරන්න තමයි යන්නේ. ඉතින් මේ විදිහට තෙල් ටික රත් වේගෙන එනකොට ලුණු, සුදු ලුණු, කරපිංචා ඒ වගේම කුළුබඩු එකතු කරගන්න ඕනේ. ඒ වගේම මේක ටිකක් බැදීගෙන එනකොට අපි කෑලි මිරිස් කුඩු ඒ වගේම ලුණු 3-5 කුඩු අවශ්‍ය සියලුම කුළුබඩු ටික එකතු කරගෙන ඉවර වෙලා අල ටික දාලා ටෙම්පරාදුවට කලවම් කරගන්නවා. හරි ඊට පස්සේ අපි යමු ඊළඟ මිෂන් එකට. මෙන්න මේ විදිහට අපි චිකන් ටික හොඳට සුද්ධ කරගන්න ඕනේ ළමයි. ඉතින් අද මං හදන්න යන්නේ චිකන් බිස්ටේක් එකක්. එකට මෙන්න මේ විදිහට ටිකක් හොඩිත් නැති ලොකුත් නැති කෑලි කපා ගත්තාම ඇති ළමයි. ඊට පස්සේ මේ කපාගත්තු කෑලි ටික අපි හොඳට පිරිසිදු කරගන්න ඕනේ 3-4 වතාවක් කෑලි ටික දිය වෙන්න නැති වෙන්න. ඊට පස්සේ එකට ගම්මිරිස් කුඩු, කහ කුඩු, ලුණු කුඩු එකතු කරලා සීසන් වෙන තියෙනවා. අපිට මේ අවස්ථාවේ විනා කිරිත් එකතු කරන්න පුළුවන්. මම අද එකතු කරගත්තේ නැහැ. සීසන් වෙන ටික වෙලාවක් තියලා මද රස්නේ වතුර එකතු කරලා අපි මේක තැම්බෙන්න තියෙනවා. ඊට පස්සේ ආයෙත් කුරුඳු පොත්තු වෙනසාල් කරාමු නැටි තලා ගන්නවා. ඒ වගේම සුදු ලුණු තලා ගන්න ඕනේ. ඒත් එක්කම ළමයි අපි මේකට බීලුණු ඒ වගේම කරපිංචා ඒ දේවලුත් ලෑස්ති කරගන්න ඕනේ. දැන් තාච්චියක් ලිපේ තියලා අපි තෙල් ටික රත් වීගෙන එනකොට කුළුබඩු ටික එකතු කරලා ඒකට සුදු ලුණු එකතු කරගන්නවා. අපි බිස්ටේක් එක හදන හින්දා ලුණු ටිකක් ලොකුවට තමයි කපා ගන්න ඕනේ. එතකොට බිස්ටේක් එක හරි ලස්සනයි වගේම කනකොටත් ගොඩක් රසයි. ඉතින් මෙන්න මේ විදිහට ටෙම්පරාදු කරගෙන ඒකට ලුණු එකතු කරගෙන ඊට පස්සේ අපි මේ ටෙම්පරාදුව අපි තඹගත්තු චිකන් එක හිඳුනට පස්සේ ඒකට මෙන්න මේ විදිහට එකතු කරගන්නවා. ඒත් එක්කම මම දැන් ලෑස්ති වෙන්නේ පරිප්පු එකකුත් හදාගන්න. මේ විදිහට පරිප්පු එක අපි හොඳට හොද ගන්න ඕනේ. ඒකේ පෙන ටික ඉවත් වෙනකම්. ඊට පස්සේ හොඳට පිරිසිදු කරගත්තු පරිප්පු එකට අපි කහ කුඩු, ලුණු කුඩු, මිරිස් කුඩු 3-5 කුඩු, ඒ වගේම කපාගත්තු මිරිස්, ඒ වගේම සුදු ලුණු, කරපිංචා එකතු කරලා පොල් කිරිත් එකතු කරලා අපි දැන් මේක තැම්බෙන්න තියන්න ඕනේ ළමයි. ඉතින් ඔන්න ඔය විදිහට පරිප්පු එක තැම්බෙන්න තියලා දැන් ඉතින් බලන් ඉන්න තමයි තියෙන්නේ අපිට. ඉතින් මෙන්න මේ විදිහට පරිප්පු එකක් තැම්බීගෙන එනකොට මම සලාදෙකුත් හදාගත්තා. පිපිඤ්ඤා සලාදයක්. හරි ළමයි උයන පාට් එක ඉවරයි. එහෙනම් බලමු අද රාත්‍රී මම මොනවද කන්න හැදුවේ කියලා. බලන්නකෝ කෑම ටික කොහොමද කියලා. ඉතින් කෑම ටික බලලා ඔළුවේ කැරකිල්ලත් හදුනද ළමයි. ඉතින් ඔයාලට තව දෙයක් කියන්න තියෙනවා. අපේ අයියාගේ ෆොටෝස් තමයි මේ තියෙන්නේ. අපේ අයියාගේ කියලා කිව්වට එයා ෆොටෝග්‍රැෆි කරන්නේ. ඔයගොල්ලොත් කැමති කෙනෙක් ඉන්නවා නම් ඔයගොල්ලන්ගේ වෙඩින් එක ඔයාලගේ ලස්සනම දවස ලස්සනම විදිහට මතකයන් එකතු කරගන්න සාධාරණ ගානකට මේ පේජ් එකට ගිහින් බලන්න. අමිල රෂාන් ෆොටෝග්‍රැෆි මේක තමයි එයාගේ පේජ් එක. හරි දැන් අපි බලමු අපේ අක්කා අපේ හවසට අපිට
මොනාද හදලා තියෙන්නේ කියලා. එයා ඇත්තටම මං කුසියට යනකොටත් එයා අපි හැමෝටම කිරි එකක් හදන්න ලෑස්ති කරන ගමන් තමයි හිටියේ. ඉතින් මෙන්න මේ විදිහට හවස කිරි එකත් බීලා කීල්ස් එකෙන් ගෙනවපු ඩෝනට්සුත් කාලා දැන් මේ පහන තියන්න ලෑස්ති වෙන ගමන් තමයි ඉන්නේ. මෙන්න මේ විදිහට ආයෙත් හවසට බුදුන් වැදලා රෑට කෑම එකත් කාලා අද දවසේ නිමා කරන්න තමයි යන්නේ. එහෙනම් ළමයි අද මගේ වීඩියෝ එක බලවට ඔයගොල්ලෝ හැමෝටම thank you. ඒ වගේම ආදරෙන් ඉල්ලනවා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම like comments දාන්න. හැමෝටම ලස්සන දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අදට ගිහින් එන්නම්. සුබ දවසක්.